මිනිසා සත්ව ලෝකයෙන් වෙනස් වෙන ප්‍රධානතම සාධකය තමයි බුද්ධිය කියලා කියන්නේ. හැබැයි මේ වෙද්දී මිනිසා විසින්ම බුද්ධියට අභියෝග කරන තැනකට පත් වෙලා තියෙනවා. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය නැත්නම් ඔබ දන්නවා AI තාක්ෂණය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරද්දී අපි අහලා තියෙනවා පොඩි කියමනක් සිංහල භාෂාවෙන් යකා බැඳගෙන වැඩගත්තා වගේ කියලා. AI හරියට දන්නවා නම් හරියට යකා බැඳගෙන වැඩ ගන්නවා වගේ වැඩ ගන්න පුළුවන්. මොකද දන්නවද හේතුව? බුද්ධියට කිසිම වෙලාවක විවේකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ බුද්ධියට විවේකයක් අවශ්‍ය වුණාට කෘත්‍රිම බුද්ධියට කිසිම වෙලාවක විවේකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා යකා බැඳගෙන වැඩ ගන්නවා වගේ වැඩ ගන්න පුළුවන් AI ටික හරියට දන්නවනම්. අද අපි කතා කරන්නේ තවත් සුවිශේෂී පුද්ගලයෙක් ගැන. AI වලින් වැඩ ගන්න සුවිශේෂී පුද්ගලයෙක් ගැන. මම මෙහෙම කිව්වොත් දවස් 90කින් සින්දු 97ක් හිතා ගන්න පුළුවන්ද? දවස් 90කින් සින්දු 97ක්. එහෙම ගහපු AI වැඩෙක් එක්ක තමයි අද අපි SL Hub තුලින් සාකච්ඡාවට සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක එකතු වෙන්නේ සුනෙත් රාජපක්ෂ. ආයිබෝන්. සුනෙත් අපි මුලින්ම කවුද සුනෙත් කියන්නේ කියලා අපේ ප්‍රේක්ෂක ජනතාවට කියමු. ඔව් ඇත්තටම මම ක්‍රියේටිව් ඩිසයින් කෙනෙක් විදිහට වසර 16ක එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේ දේට යොමු වුණේ. මොකද මට මෑත කාලේදී IT සම්බන්ධව ඇතිවෙච්ච ආශාවක් එක්ක මම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් සයිඩ් එකට යොමු වුණා. එතනදී මට AI තාක්ෂණ ඉගෙන ගන්න ලැබුණා. ඒකත් උපයෝගී කරගෙන තමයි මම මේ නිර්මාණ කලාවට යොමු වුණේ. මේක නිකන් නිර්මාණ කලාවක් නෙමෙයි. මේ නිර්මාණ කලාව සුවිශේෂී කලාංගයක්. නැත්නම් අපි ගත්තොත් සංගීතයත් එක්ක එකතු වෙන නිර්මාණයක්. AI වලින් නිකන් වැඩ දානවා වගේ නෙමෙයි, සංගීතයෙන් AI වලින් වැඩ දානවා කියලා කියන්නේ ටිකක් වෙනස් වැඩක්. කොහොමද සුනෙත් මේ සංගීත පසුබිම සුනෙත්ගේ සංගීතය පිළිබඳව හැදෑරීමක් තියෙනවද නැත්නම් කොහොමද මේ සංගීතයට යොමු වෙන්නේ? ඇත්තටම කියනවා නම් මම ගීත රචනයත් එක්ක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. මොකද මගේ පාසල් අවදියේ සිටම මම කවි ගායනා කරන ඒ වගේම මේ ලියන්න පොඩි ආසාවක් තිබුණා මගේ. ඒකත් එක්ක තමයි මම මේ කලාවට යොමු වුණේ. ඒ කියන්නේ මම හිතුවා දැන් හුඟක් අය චෝදනා කරනවා මේ තාක්ෂණිත් එක්ක සංගීතය වගේ කලාව දේවල් වලට ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා. නමුත් මම මේ පරිබාහිර මතයක ඉඳලා මම හිතුවා මම ඉගෙන ගත්ත දේ මේ කලාවත් එකතු කරලා යම්කිසි අලුත් දෙයක් කරන්න. අද ඉගෙන ගත්ත දේ කියලා කිව්වේ තාක්ෂණය. ඔව් තාක්ෂණය. AI තාක්ෂණය. AI තාක්ෂණය. එතකොට ඇත්තටම දැන් මේ AI වලට පන්ති එහෙම ගියාද? දැන් AI වලට පන්ති දැන් අපි දකිනවා සමාජ මාධ්‍යයේ තියෙනවා AI ක්ලාසස් අරවම. එහෙම තියෙනවා. AI වලට පන්ති ගියාද? නෑ මම ඇත්තටම පරිගණක විෂයන් වල ලැන්ග්වේජස් විදිහට තමයි ස්ටඩි කරේ. එතනදී මම AI කරේ ඇත්තටම Python කියන ලැන්ග්වේජ් එක හරහා තමයි ඉගෙනීම කටයුතු කරේ. ඊට පස්සේ ඒක තව වැඩිදුරටත් අධ්‍යයනය කරලා තමයි මේ ක්ෂේත්‍රයට අත්පොත් ලැබුවේ. එතකොට දැන් AI වලින් සින්දු නිර්මාණය කරනවා, ගීත නිර්මාණය කරනවා. හරි. දැන් අපිට සුවිශේෂී සම්දිස්ථානයක් තියෙනවා. ඒ තමයි මේ දවස් 90කින් ගීත 97ක්. ඔව්. මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම දන්නේ නැහැ සමහර විට මේක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ මේක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන් සමහර විට සුනේ. කොහොම වුණත් දැන් දවස් 90කින් ගීත 97ක් නිකම් බිහි වෙන්නේ නැහැ. ඔව්. ලියන්න ඕනේ. ලිව්වෙත් AI වලින්ද නැත්නම් සුනෙත්ගේ ක්‍රියේෂන්? නෑ මේවා ඇත්තටම මගේ සංකල්පනා වලින් ලියපු දේවල්. ඒ කියන්නේ ඇත්තටම මේ නිර්මාණ කලාවට යොමු වෙන්නත් හේතුව මම දැන් අපි බැලුවොත් එහෙම අපි අහන ගොඩක් ගීත එක්කෝ විරහ ගීත එහෙම නැත්නම් ප්‍රේමිය මුල් කරගත්ත ගීත. නමුත් මේ අපේ අවට සමාජයේ ගොඩක් සබ්ජෙක්ට්ස් ඒ කියන්නේ මාතෘකා තියෙනවා කතා නොකරන. ඉතින් ඒවා මුල් කරගෙන යම්කිසි කතිකාවතක් එළියට දාන්න පුළුවන් කියන මතේ නම් තමයි මම නිර්මාණ කලාවට යොමු වුණේ ඇත්තටම. සාමාන්‍යයෙන් අපිට හෙන ආදර විරහ ගීත වෙනුවට සමාජ ශෝධන කාර්යභාරය සුනෙත් තම ගීත හරහා කරන්න ඒ කියන්නේ යම්කිසි උත්සාහයක් දරුවා කියලා මට කියන්න පුළුවන්. දැන් සුනෙත්ගේ YouTube එකට ගියොත් එහෙම සුනෙත් තියෙනවා අලුතෙන්ම සුනෙත් YouTube channel එකක් ආරම්භ කරනවා සුනේ ක්‍රියේෂන්ස් කියලා. අපි පල්ලා description එකේ දාලා තියෙනවා link එක. ඔබට යන්න පුළුවන් ගිහිල්ලා subscribe කරන්න. බොහෝ subscribers ප්‍රමාණයක් මම හිතන්නේ මේ වෙද්දී ඊටාම වේගයෙන් එකතු වෙනවා. ඉතින් සුනෙත් එක්ක එකතු වෙලා මේ සින්දු අහන්න පුළුවන්, සින්දු රස විඳින්න පුළුවන්. දැන් මෙවල ලිරික්ස් ඕගොල්ලන්ට බලන්නත් පුළුවන්. මේ පද රචනා හරි අමුතු
හරි අපූරු පද රචනා තමයි මේ සුනෙත්ගේ තියෙන්නේ. දැන් එක එක ආරට රැප් පාර තියෙනවා, සමහර විට ක්ලාසිකල් පැත්තෙන් තියෙන එක එක ආරට හරි අපූරු පද රචනා තියෙනවා. මේ වලට මෙහෙම වෙලාවක් හොයාගන්න පුළුවන් ද ඇත්තට මේ වගේ පද රචනා ලියන්න? ඇත්තටම ඉතින් හුඟක් වෙලාවට මම නිර්මාණ වලට යොමු වෙන්නේ සාමාන්‍ය ජීවිතේ ඉරිදා වැඩ කටයුතු කරන ගමන්. ඒ කියන්නේ ඒ වලදී ලැබෙන අත්දැකීම් හරහා තමයි ලියන්නේ. ඒ කියන්නේ ඒක හුඟක් වෙලාවට සමහර විට ඒක මගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්නම් සමාජයේ මම දැකපු දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒකට මම දක්වන මතය මම ගීතයක් විදිහට සමහරට මගෙන් එලි දක්වන වෙනවා. අපි පොඩ්ඩක් කියමුද ප්‍රේක්ෂකයන්ට දැන් මේ වෙද්දී YouTube එකේ ජනප්‍රියම වෙලා තියෙන සමහර ගීත කිහිපයක් ඇතිනේ ඔබ දන්න. ඒ ගීත ටිකක් අපි කියමුද මොනවද කියලා? ඇත්තටම මිනිසුන් සිට ඇත කියන ගීතය, ඒ වගේම සෙවනැලි හඳුනති වගේ ගීත. ඒ කියන්නේ ඒ ගීතවලදී මම ඇත්තටම කතා කරේ මේ මිනිස්සු යාන්ත්‍රීකරණය වෙනවා. ඒ කියන්නේ අපි තාක්ෂණ ඉගෙන ගත්තට අපේ මනුස්සකම් කියන දේවල් අපි තියාගන්නවා. අනිවාර්යයෙන්. ඒ වගේම අපි හිතනවා අපි අපේ ස්වරූපය අපි පිටින් මිනිසුන්ට පෙන්වන දේ අපේ ඇතුළාන්තයෙන් තව කෙනෙක් දකින්නේ නැහැ කියලා. නමුත් ඒක අපි ඇතුළාන්තයෙන් අපිටම අපි කරගන්න වැරද්දක්. එතකොට ඒ වගේ මාතෘකාව ඔස්සේ තමයි මම මේ ගීත හරහා කතා කරන්නේ. මම තව ලස්සන ගීතයක් දැක්කාර මේ ටුක් ටුක් ගැන ලියපු ලස්සන සින්දුවක්. මේ මොකක්ද ඒකෙන් කියවෙන්නේ? ඒකෙන් ඇත්තටම කියවෙන්නේ මේ අපි දන්නවා මේ ත්‍රිවිල් මල්ලිලා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ බොහෝ විශාල සේවාවක් කරන කට්ටියක්. නමුත් ඒගොල්ලන්ගේ සමාජයේ විසින් මම හිතන්නේ ගැරහීමට ලක් කරනවා මේ එක එක දේවල් කියලා. මොකද ඒගොල්ලන්ගේ මේ ජීවන රටාවත් එක්ක. නමුත් මම වෘත්තියක් කරන්නේ වෘත්තිය ගෞරවාන්විත වෘත්තියක් කරන්නේ. ඉතින් ඒකින්ද මම හිතුවා නිර්මාණකරුවෙක් විදිහට ඒගොල්ලන්ටත් යම් කිසි සාධාරණයක් සමාජයේ හොඳ හැකින් බලන්න ඕන කියන මතයේ ඉඳගෙන තමයි මම මේ නිර්මාණය කරේ. ඒකෙදි මම අදහස් කරේ දැන් මේ ටයිකෝත් අනිය මහතුරු වගේම ඒගොල්ලොත් යම් කිසි වැලියු එකක්, ඒ කියන්නේ වටිනාකමක් තියෙන පිරිසක් කියන එක තමයි මම එකකින් අදහස් කරේ. හරියට අර බොක් මාලි වගේ. අනිවාර්යයෙන්. සින්දු වලින් සමාජය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒක ඉතාම හොඳයි. තාක්ෂණයත් යොමු කරලා මේ දැන් බොහෝ දෙනා කියනවනේ දැන් කලාව මේ තාක්ෂණයත් එක්ක කලාව වලපල්ලට යනවා කියලා සමහරු චෝදනා කරනවා. මම මේ මතෙන් පරිබාහිරව හිතන කෙනෙක් ඇත්තටම ඒ විදිහට. එතකොට තාක්ෂණය යොදාගෙන කලාව තව තවත් ඉදිරියට රැගෙන යන්න දරන උත්සාහයක් තමයි සුනෙත් දරන්නේ. ඉතින් මේක ඇතුලේ දැන් පද රචනය විතරක්ම නෙමෙයි. මේ ගීතයක් කියලා කිව්වම අපිට පද රචනයෙන්ට එහාගේ බොහෝ දේවල් තියෙනවා ගීතයක් ඇතුලේ. ඒකට සංගීතය මුසු කරන්න ඕනේ. සංගීතය වගේම ඊළඟට මේ විෂුවල්ස් හදන්න YouTube එකක් නිසා විෂුවල්ස් හදන්න ඕනේ. ඉතින් මේක ටිකක් බැරෑරුම් කාර්යයක්. දැන් සුනෙත්ගේ අපි පසුබිම ගත්තම සුනෙත් බොහෝ දුරට අපිට කතා කළේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් පසුබිමක් තමයි තියෙන පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන්. එතකොට දැන් මේ ලියන ලිරික්ස් වලට මේ ලියන පද රචනා වලට කොහොමද ජීවය එකතු කරන්නේ? මේ ජීවය එකතු කරනවා කියලා කියන්නේ සංගීතය මුසු කිරීම කියන කාරණය කොහොමද කරන්නේ? ඇත්තටම සංගීතය මුසු කිරීම කියන කාරණේ කියන්නේ මම සංගීතය ඇත්තටම විෂයපතයක් විදිහට හදාරීම බොහොම අඩුයි. නමුත් මම දැන් ඒක මේ ඇකඩමික් එකක් කරා මම ඉගෙන ගැනීම කියන්නේ ඒක අධ්‍යයන කටයුතු කරගෙන යන ගමන් ඉගෙන ගන්න දවසක් කාලයක් නැහැ. ඉතින් ඒත් අර යම් කිසි දෙයක් ගැන නිර්මාණාත්මක බලීමේ හැකියාව මගේ මම කරන වෘත්තියත් සමග මට ඒක ලැබිච්ච දෙයක්. ඇත්තටම මුලින්ම කිව්වේ ග්‍රැෆික් ඩිසයින් පැත්ත ක්‍රියේටිව් සයිඩ් එක. ඒ ඇරුණාම මම කලක් ඡායාරූප ශිල්පියෙක් විදිහට වැඩ කළා. ඉතින් එතකොට ඇත්තටම ඡායාරූප ශිල්පියෙක් කියන්නේ තව කෙනෙක් දකින්නට වඩා වෙන කෝණයකින් දකින්න කෙනෙක්. දෙවෙනි ඇසකින් දකින්න කෙනෙක්. එතකොට ඒ මං ලැබපු ඒ අත්දැකීම් ඇසුර මට බොහොම උපකාරී වුණා මේ නිර්මාණවලදී. ඇත්තටම ඒකින්ද මං ලැබපු පරිගණක දැනුමයි ඒ සියලුම කලාව එකතු කරලා තමයි මම නිර්මාණයට යොමු වෙන්නේ. දැන් මේ මියුසික් මේ වලට එකතු කරනකොට දැන් විශේෂම කාරණේ තමයි AI ගැන කතා කරද්දී බොහෝ දෙනා කියන්නේ මේ AI tools අපි paid. ඒ කියන්නේ සල්ලි දීලා තමයි මේ AI tools ගන්න ඕනේ කියලා. අතරම දැන් සුනෙත් මේව සල්ලි දීලා අරගෙනද කරන්නේ? නෑ, ඇත්තටම නෑ. මේ ඔක්කොම ෆ්‍රී මං කරන ඒවා. එහෙම නැහැ. එහෙම මතයක් නැහැ. ඇත්තටම සමහරව හිතනවා නිර්මාණයක් කරන්න නම් අපි විශාල ප්‍රාග්ධනයක් යොමු කරන්න ඕන කියලා. නමුත් ඒක ඇත්තක් නෙමෙයි. ඔබ තුල යම් කිසි දෙයකට අවශ්‍යතාවය, උනන්දුව, උමනාව තියෙනවා නම් ඔබට ඒ සඳහා මාර්ගයක් සොයාගන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ මමත් ඒ විදිහට ගොඩාක් රිසර්ච් කරලා මං ඇත්තටම මගේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකේදී මම කරේ Python වලින් AI තාක්ෂණය හරහා තමයි. එතකොට ඒ විදිහට එතනදී මට ඒ ආපු ආශාවත් එක්කනේ මම මේ නිර්මාණ කලාවට යමු මම මුලින් සඳහන් කරේ. එතකොට ඒ වගේ අපිට යම් කිසි දෙයකට දැඩි අවශ්‍යතාවය තියෙනවා නම් අපිට හොයාගන්න පුළුවන්. ඇත්තට මම ඒ වගේ රිසර්ච් කරලා හොයාගත්ත ටූල්ස් ටිකකින් තමයි මම මේ නිර්මාණ කලාවට යමු වෙන්නේ. වැඩ දන්නවා නම් ලොකු ටූල්ස් ඕනේ නැහැ. වැඩේ හරියට කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට දැන් මේක දැන්
විශේෂ විදිහක් මොකද දැන් මේ ෆ්‍රී වර්ෂන්ස් වලින් AI වලින් ෆ්‍රී වර්ෂන්ස් වලින් තමයි මේ මියුසික් ටික එකතු කරන්නේ. ඒ වගේම සුනෙත් අපිට කිව්වා සුනෙත්ගේ අදහසක් තියෙනවා මේ තමන් කරන නිර්මාණ කාර්යය තව කෙනෙක්ට කරන්න. ඒ සඳහා අවශ්‍ය මාර්ග උපදේශය ඔබට ලබා දෙන්න. ඒ නිසා සුනේ ක්‍රියේෂන්ස් channel එකට යන්න YouTube channel එකට ගිහිල්ලා subscribe කරලා එකතු වෙන්න. link එක පහළ description එකේ දාලා තියෙනවා link එක. මොකද එහෙම ගියොත් එහෙම ඔබට හැකියාව තියෙනවා සුනෙත් ළඟදිම පටන් ගන්නවකෝ ඇකඩමිය. අපි පොඩි විස්තරයක් කියමු ඔය ඇකඩමි එකේ මොනවද වෙන්නේ කියලා. ඔව් ඇත්තටම දැන් නිර්මාණ කලාවට ගීත කලාවට යොමු වෙන්න කලින් ඇත්තටම ඔයගලන්ට තියෙන්න ඕනේ යම්කිසි ඒ කියන්නේ අපි හිතමුකෝ මේ පරිගණක චිත්‍ර නිර්මාණ කලාව හරහා ඒ කියන්නේ අපි කියනවනම් graphic designing කියන කලාව හරහා යම්කිසි මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. මොකද අපි visuals හදද්දී ඒ දේ අවශ්‍ය වෙනවා. AI වලින් වැඩ කරනවා නම් AI වලින් වැඩ කරනවා නම් මොකද අපි දන්නවා prompt engineering කියන සයිඩ් එකෙන් තමයි අපි මුගක් වෙලාවට දැන් මේ දැන් නූතන ලෝකේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ prompt engineering හරහා තමයි visuals create කරන්නේ. නමුත් අපි image එකක් හරහා visual එකක් create කරනවා නම් ඒකේ තියෙන accuracy එක වැඩි. ඒකින්ද මම මුලින්ම visuals images හදන විදිහේ ඉඳන් ඒ ඉඳන් A to Z ඒ process එක ඔයගලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඔබට තේරෙන්නේ නැතුව Python ගැන කියනවා මොනවා කියනවාද කියලා හිතන ඇති එකපාරට මේ පරිගණක භාෂාවන් සම්බන්ධයෙන් කතා කරන්නේ. හැමදේම ඉගෙන ගන්න පුළුවන් සුනෙත්ගේ YouTube channel එකට කියලා subscribe කරලා එකතු වෙලා එන්න. සුනෙත් දවසක තාම ලොකෝ දිනකින් මේ ඇකඩමි එක පටන් ගනි. එතකොට ඔයගොල්ලන්ටත් පුළුවන් කොහොමද මේ විදිහට සංගීතය මුසු කරන්නේ. තමන්ටත් මේ වගේ හැකියාවන් තියෙන බොහෝ දෙනා ඇතින ලිරික්ස් ලියන්න පුළුවන් ඇති. හැබැයි දවස් 90කින් නම් සින්දු 90ක් ගන්න පුළුවන් කෙනෙක් ඉඳී කියලා හිතන්න බෑ. ඉතින් එහෙම ඇති. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් එකතු වෙන්න. දැන් මෙතනදී සුනෙත් විශේෂ කාරණයක් කතා කළා මේ රූප රචනය සම්බන්ධයෙන්. මේක විශේෂ වැඩක්. රූප රචනය කියන එක මොකද AI වලින් වීඩියෝස් ගන්න අපි දැකලා තියෙනවා. සමහර ඒවා ඇත්තටම AI වලින් වීඩියෝස් කරන පොඩි errors අපි දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ free versions පාවිච්චි කරද්දී. හැබැයි දැන් අපි සුනෙත්ගේ මේ කතාවට ගියොත් එහෙම සුනෙත්ගේ වීඩියෝස් වල මුල් කාලීන වීඩියෝස් දෙක තුනක් ගත්තට පස්සේ ඒ ටිකේ ඇරෙන් ඊට පස්සේ ඊටාම හොඳ වීඩියෝස් ටිකක් නම් විශේෂයෙන්ම මෙව මේ අපේ ශ්‍රී ලාංකිකාරට අපේ කට්ටිය වගේ අපේ මිනිස්සු වගේ දැනෙන විදිහේ හරි අපූර්ව වීඩියෝ නැත්නම් රූප රචනා තමයි අපිට දකින්න ලැබෙන්නේ. මේ தත්ත්වයට කොහොමද ගෙනාවේ? ඇත්තටම හුඟක් කට්ටිය මේ AI කියලා කියන්නේ artificial intelligence එකේදී අපි පාවිච්චි කරන්නේ මූලිකම තියෙන පදනම තමයි data. ඒ කියන්නේ දත්ත මත තමයි නිර්මාණයක් හෝ යම්කිසි කාර්යයක් කෘත්‍රිම බුද්ධියට කරන්න හැකියාව තියෙන්නේ. එතකොට අපි පුළුවන් තරම් අවශ්‍ය data feed කරන තරමට තමයි ඒකෙන් අපිට හොඳ result එකක් outcome එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඒකයි මම කිව්වේ අපි images හරහා visuals වලට එනකොට එතකොට යාට අපි යොමු කරන දත්ත ප්‍රමාණය වැඩි. එතකොට ඒ හරහා නිර්මාණයේ තියෙන ගුණාත්මක භාවයත් වැඩි වෙනවා. ඒ විදිහට මම දැන් මම කිව්වා වගේ මම free tools පාවිච්චි කරලා කරනකොට මම නිර්මාණය නිතර නිර්මාණවල යෙදෙනකොට ඒන errors හදාගෙන ඒ වලට solutions හොයාගෙන ඒ හරහා තමයි මේ visuals වල මේ තියෙන rich look එක අරගත්තේ. ඒතර ඒක බලන්න පුළුවන් දැන් සුනන්දගේ channel එකට ගියොත් මුලින් ඉඳන් අපි වීඩියෝස් ටික බලනකොට ඒ පරිවර්තනීය වෙනස අපිට දකින්න පුළුවන්. අන්තිමට එනකොට ඉතාම හොඳ වීඩියෝස් අපිට දකින්න පුළුවන්. ඉතාම හොඳ රූප රචනා සුනෙත් කරලා තියෙනවා. ඉතින් තාක්ෂණය උපයෝගය කරගෙන AI තාක්ෂණය උපයෝගය කරගෙන අනිත් එක දැන් රූප රචනයක් කරන්න ගියාම ලොකු මුදලක් ලොකු බජට් එකක් යනවා. ලේසි නෑ රූප රචනයක් කරනවා කියලා කියන්නේ සාමාන්‍ය ගීතයක් ඇතුලේ. හැබැයි දැන් මෙතන පරිගණකයේ ළඟ ඉඳගෙන තාක්ෂණය දන්නවනම් වැඩේ දන්නවනම් රූප රචනය Tamanටම කරගන්න පුළුවන්. මේ හැකියාව තියෙනවා. ඉතින් ඒ තාක්ෂණයේ ඒ දැනුමත් ලබා ගන්න පුළුවන් වේවි ඔබට මේ සුනෙත්ගේ ඇකඩමි එකට ළඟදිම ආරම්භ කරන මේ ඇකඩමි එකට එක්ක ජොයින් වෙලා වැට්ටික් කරගත්තොත් එතකොට දැන් අපි රූප රචනාය ගැනත් කතා කරා, සංගීතය ගැන කතා කළා. මට තව සුවිශේෂී දෙයක් අතරම මග හැරුණා. මේ දැන් මේ කියන්නේ සින්දු සුනෙත් නෙමෙයි නෑ. සින්දු කියනවා කවුරු කියනවද අපි දන්නේ නැහැ. කවුරු හරි කියනවා. හැබැයි මේ කියන සින්දු ඉංග්‍රීසිත් නෙමෙයි. අපි ඒ තාක්ෂණය මේව ගැන කතා කරාම ඉංග්‍රීසි භාෂාවෙන් මේ හැමදේම වෙන්නේ. අනිවාර්යයෙන්. දැන් මේ කියන සින්දු ඉංග්‍රීසිත් නෙමෙයි. සිංහලෙන් සින්දු කියන කවුරු හරි ඉන්නවද ඒ ටූල් එක? ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තටම නලන. ඒ කියන්නේ සිංහලෙන් සින්දු කියනවා කියන්නේ අපි දන්නවා ලෝකේ ගොඩක් දැන් දියුණු වෙනකොට අපි data fix capture කරන්නේ ඇත්තටම මේ
ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඉංග්‍රීසි භාෂාව ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාවේ භාවිතය වැඩි. නමුත් සිංහල ගත්තොත් එහෙම ඒකේ භාවිතය අඩුයි වෙබ් එක හරහා. ඒ හින්දා අපිට දත්ත සපයන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. එතනදී අපි කරන්නේ හුඟක් වෙලාවට දැන් අපි කියමුකෝ පිච් වලට එතකොට ටෝන්ස් වලට වෙනස් කරනකොට අපි පාවිච්චි කරනවා AI තාක්ෂණයේදී මෙටා ටැග්ස් කියලා. ඒ මෙටා ටැග්ස් හරහා තමයි අපි යම්කිසි දෙයක් කියන අපි සරලව කියනවා නම් අපි ෆයින් ටියුන් කර ගැනීම. ඒ කියන්නේ යම්කිසි හඬක් පිච් එකක් ටෙම්පෝ එකක් ඒව හදාගන්නකොට අපි මේ ටැග්ස් හරහා තමයි මේ ෆයින් ටියුන් කර ගැනීම කරන්නේ. ඒ කියන්නේ මම එතකොට මම ඔයගලන්ට මේ කරනකොට මම කියලා දෙන්නම් මේක මොකද්ද මේ වෙන ප්‍රොසෙස් එක කියලා. ඒ කියන්නේ මේක තාක්ෂණික පැත්තක් තියෙන්නේ. ඒක කියලා වගේ නෙමෙයි මේක කරනකොට කරලම තමයි බලන්නේ අපිට කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා සුනෙත් අපිට උදව් කරයි. කොහොමද කරන්න කියලා මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න. ඉතින් මේ ගීත ගැනත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. මොකද දැන් මේ ගීත රචනා මෙවුව නිකන් රූප රචනාත් නෙවෙයි. මේ රූප රචනාත් සුවිශේෂී. මේ ගීතත් සුවිශේෂී. මේවලට සංගීතය වල තියෙන සුවිශේෂී තාක්ෂණික උපක්‍රම යොදාගෙන. ඉතින් ඒ නිසා AI ගැන කතා කරන අයට AI වලින් වැඩ ගන්න කැමැත්තක් තියෙනවා නම් ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන් සුනෙත් එක්කත් එකතු වෙලා අපි අවසාන වශයෙන් සුනෙත් දැන් දවස් 90ට සින්දු 97ක් ගහලා තියෙනවා. ඔව්. අපි මේක බලාගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මං හිතන්නේ මේක නම් වර්ල්ඩ් රෙකෝඩ් එකක් වෙයි. දවස් 90ට සින්දු 97ක් කියන්නේ ඒක ටිකක් ලේසි වැඩක් නෙමෙයි. ඔව් ඒක ටිකක් අපහසු කාර්යයක් තමයි. ඔව් ඇත්තටම ලේසි වැඩක් නෙමෙයිනේ. එතකොට දැන් ඉස්සරහට ඉදිරියේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව නිර්මාණ මං හිතන්නේ 100ක් පනලා ගිහිල්ලා මගේම කියන්නේ හඬින් මේ මියුසික් එක AI වලින් කරලා හඬ මනුස්ස හඬක් පාවිච්චි කරලා මේ නිර්මාණ වලට යොමු වෙන්න. එතකොට මේකේ කරන්න පුළුවන් වේරියේෂන් එක තව වැඩි වෙනවා. එතකොට මට ඒ කියන්නේ දැන් ඇත්තටම කියනවා නම් අපිට ඩේටාස් වල අඩුවක් තියෙනවනේ. එතකොට ඒක අපේ ඉන්පුට් එකක් විදිහට හියුමන් වොයිස් එක පාවිච්චි කරලා කොහොමද නිර්මාණය තව රිච් කරගන්න කියන එක්ස්පෙරිමන්ට් එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ අපි වහගෙන අපිව බලනවා ඇති සංගීතය පිළිබඳව දැනුමක් තියෙන ලස්සන ලිරික්ස් තියෙන කෙනෙක් බලන් ඉන්නවා ඇති. Tamanට රූප රචනයක් කරගන්න මුදල් නැහැ. ඊට පස්සේ සංගීතය මුසු කරගන්න මුදල් නැහැ. සමත් කෙනෙක් ඇති සින්දුවක් හදලා තියෙනවා ලස්සන සින්දුවක් තියෙනවා ඒකට රූප රචනයක් කරගන්න ප්‍රොඩක්ෂන් එකට සල්ලි නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් සුනෙත් අමතන්න පුළුවන්. අපි සුනෙත්ගේ ෆෝන් නම්බර් එක යටින් දාලා තියන්න. ඔබට පුළුවන් සුනෙත් අමතන්න. එතන සුනෙත් ඔබට ඒකටත් සහයෝගය දක්වයි. ඔබට පුළුවන් සුනෙත් එක්ක එකතු වෙලා ඔබේ ලස්සන රූප රචනයක් සුනෙත්ගේ channel එකක් තියෙනවා. ඔබේ ලස්සන රූප රචනයක් ඔබට නිර්මාණය කරගන්න සුනෙත් අවස්ථාව සලසා දෙයි. අනිවාර්යෙන් පුළුවන්. ඒ වගේ තව මොන වගේ අවස්ථාවන්ට ඉඩ දෙන්නේ? ඇත්තටම ඉමේජ් හදන තැන ඉඳන් ඔයගලන්ට මොන හරි ටැග්ස් වල ගැටලු වෙනවා නම් ඒ කියන්නේ මම හිතන්නේ දැන් හුඟක් කට්ටිය තාක්ෂණෙත් එක්ක ඉන්නවා. ඉතින් එතකොට ඔය ෆයින් ටියුන් කරන වලදී තමයි මම හිතන්නේ ගොඩක් කට්ටියට ගැටලු එන්නේ. එතකොට ඒ පිළිබඳ මොන හරි ගැටලු තියෙනවා නම් මම උදව් වෙන්න කැමතියි. AI පැත්තෙන් මොනවා වුණත් සුනෙත් එක්ක වැට්ටික් කරගෙන යන්න පුළුවන්. ඔයාගේ ලස්සන නිර්මාණයක් එළියට දාන ලස්සන අවුට්පුට් එකකට ඔයාගේ නිර්මාණය අරගෙන යන්න සුනෙත් ඔබට උදව් කරයි. ඒ නිසා එකතු වෙන්න සුනෙත්ගේ ඇකඩමියත් එක්ක ඊට අමතරව සුනෙත්ව කන්ටැක්ට් කරගන්න අවශ්‍ය නම්බර්ස් ටිකත් අපි දාලා තියන්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔබට පුළුවන් සුනෙත්ව කන්ටැක්ට් කරගෙන ඒ වැඩ ටිකත් ලස්සනට කරගෙන යන්න. ඉතින් සුනෙත්ට බොහොම ස්තුතියි අද දවසේ අපිට එකතු වුණාට. අපි තවත් දවසක SL Hub තුලින් මේ වගේම අලුත් විදිහේ වීඩියෝ එකක් එක්ක හමු වෙන තුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා. අමතක නොකර subscribe කරන්න SL Hub YouTube channel එක.